නින්ජ සටන් ක්‍රම ඉගෙන ගත්ත තරුණ ඉබ්බු 4 දෙනෙක්. ඒත් ප්‍රශ්නයක නෙවෙයි. කවුද මෙයාලට ආයුධ දුන්නේ? ඒවා එයාලම තෝරගත්තුවද? එහෙම නැත්නම් එයාලා ආස නිසා එයාලයි ගුරුතුමා දීපුවද? නෑ නෑ නෑ. මෙයාලගේ ආයුධවලට අපි හිතනවට වැඩිය ගැඹුරු කතාවක් තියෙනවා. එයාලගේ ආයුධ හම්බ වෙන්නේ හතුරු පරාද කරන්නම නෙමෙයි. එහෙනම් ඒවා හදලා තියෙන්නේ බය, තරහ, කැළඹීම, මාන්නය වගේ සිතුවිලි පාලනය කරන්න කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද? ඉබ්බෝ 4 දෙනෙක්. ආයුධ 4ක්. එයා මොකද්ද කරන්න කියලා හරියටම අවබෝධයක් තියෙන එක මාස්ටර් කෙනෙක්. අපිට තියෙන්නේ එක සරල ප්‍රශ්නයයි. කවුද මෙයාලගේ ආයුධ තේරුවේ? ඒ වගේම ඇයි? ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. සමහර විට මේ තියරි එක නිසා ඔයාගේ දක්ෂතාව ගැන හිතාගෙන ඉන්න විදිය වුණත් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඉඩ තියෙනවා. ඇයි මේ 4 දිනාටම බැරි එකම වර්ගයේ ආයුධ පාවිච්චි කරන්න? එයාලා හැදුනෙත් එකටනේ. නින්ජා පුරුදුනෙත් එකට. සටන් කරන්නෙත් එකම සතුරෝ එක්කනේ. එහෙනම් ඇයි මෙයාලට බැරි එකම වර්ගය ආයුධ පාවිච්චි කරන්න? ඉතින් ලොජිකලි බැලුවොත් එයාලා සටන් කරන්න ඕනේ එකම විදිහට නේද? හැබැයි ඒ වුණාට එක්කෙනෙකුට කඩු දෙකක්, අනිත් කෙනාට සායි දෙකක්, තව කෙනෙක්ට පොල්ලක්, අන්තිමයට නංචක්කුවක්. හැබැයි මේ කිසි දෙයක් රැන්ඩම් දේවල් නෙමෙයි. එයාලගේ කැරක්ටර් එක ගැන ලොකු ඇනලයිස් එකක් කරලා තමයි එයාලට ඒවා දෙන්නේ. මේ එයාලට දුන්නේ එයාලයි ගුරුතුමා. ඒත් එයා ඒවා දුන්නේ නින්ජා වල තියෙන ට්‍රැඩිෂන් එකක් විදිහටද? එහෙම නැත්නම් එයා මෙයාලගේ කැරක්ටර් එක ඇනලයිස් කරලා දීපුවද? මොකද නින්ජා වලදී ෆැෂන් එකක් විදිහට ආයුධ තෝරගන්න බෑ. ඒවා තෝරගන්නේ ඩිසිප්ලින් මේන්ටේන් කරන්න. ඉතින් අවංකවම හිතුවොත් ඔයාලට දැනගන්න ඕනේ කවුද මේ ආයුධ දුන්නේ කියලා නෙමෙයි නේද? ඔයාලට දැනගන්න ඕනේ ඇයි මේ ආයුධ හරියටම ගැලපෙන්නේ කියලානේ. හිතන්නකෝ. ලියෝ කඩු දෙක අතර ගත්තාම නායකයෙක් වගේ දෙන්නේ ඇයි? රැප්ගේ කේන්තියට එයාගේ ආයුධ මැච් වෙනවද? එතකොට ඇයි ඩොනි ස්මාර්ට් විදිහට ෆයිට් කරන්නේ? මයිකි කලබල වුණාම ටිකක් ක්‍රියේටිව් වෙනවනේ. ඒක හම්බයක් වෙන්න බෑ. ඉතින් මේ ආයුධ හදලා තියෙන්නේ එයාලගේ පර්සනැලිටි එක ෂේප් කරන්නද? එහෙම නැත්නම් ඒක පෙන්වන්නද? ඉතින් ඒක එහෙමනම් මේවා ආයුධ විතරක්ම නෙමෙයි. ඒවා එයාලගේ ජීවිතේට පාඩම් විදිහට ලැබුණු දේවල්. ඉතින් මෙතනින් තමයි කතාව පටන් ගන්න. අපි හැමෝම දන්නවා ලියෝ තමයි මෙයාලගේ නායකයා. ඉතින් ඇයි එයාට මාරාන්තික ආයුධය දුන්නේ? කඩුව කවදාවත් අතපසුවීම් වලට සමාව දෙන්නේ නැහැ. එක සුළු වැරද්දකින් කෙනෙක්ව මැරෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි නායකයෙක් හැම වෙලේම වගකීම් සහගත වෙන්න ඕන. අතපසුවීම් පුළුවන් තරම් නැති කරගන්න ඕන. ඉතින් ගුරුතුමා දැනගෙන හිටියා මෙයාලව ලීඩ් කරන්නේ ලියෝ කියලා. ඉතින් එයාගේ නොසැලකිලිමත්කමට දඬුවම් කරන ආයුධයක් එයාට දුන්නා. ඉතින් හැම සටනකින්ම ලියෝට පාඩමක් කියලා දුන්නා. ඒ තමයි think before you strike. මොකද නායකත්වය කියන්නේ බලය නෙමෙයි, පාලනය. ඊළඟට රැප් සෙට් එකේ ඉන්න දරුණු වගේම ඉක්මනටම කේන්ති යන කෙනාට ඇයි කපන්නවත් බැරි ආයුධයක් දුන්නේ? සායික සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඩිෆෙන්ස් කරන්න, ට්‍රැප් කරන්න, බ්ලොක් කරන්න වගේ දේවල් වලටනේ. ඉතින් රැප්ට සතුරුන්ව මරන්න නම් එයාලගේ ළඟටම යන්න වෙනවා. එයාට ඒ ආයුධය දෙන්න හේතුව තමයි රැප්ගේ ලොකුම හතුරා ෂෙඩර් නෙමෙයි. එයාගේම කේන්තිය. මාස්ටර් මේක හොඳටම දැක්කා. ඉතින් එයා රැප්ට දුන්නේ එයාගේ කේන්තිය පිට කරන ආයුධයක් නෙවෙයි. ඒක පාලනය කරන ආයුධයක්. ඉතින් හැම සටනකදීම එයාටත් පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි can you control your emotions or will they control you? ඉතින් ඊළඟට ඉන්නේ සෙට් එකේ වැඩකාරයා. ඒ වගේම මොලකාරයා. ඒ තමයි ඩොනි. ඉතින් ඇයි සෙට් එකේ ඉන්න මොලකාරයාට සරලම ආයුධය දුන්නේ? ඒකෙන් කපන්නවත් අනින්නවත් බෑනේ. හැබැයි හරියට පාවිච්චි කරන්න දන්න කෙනෙකුට බෝ එකක් කියන්නේ මාරාන්තික ආයුධයක්. ඉතින් එයාට ඒක දෙන්න හේතුව තමයි එයාට හැම දෙයකටම වඩා ලොකු බලයක් තියෙනවා. ඒ තමයි එයාගේ බුද්ධිය. ඉතින් එයාගේ ආයුධය එයාට හැම වෙලෙම මතක් කරනවා බුද්ධිය අනිත් හැම බලයකටම වඩා ශක්තිමත් කියන එක. ඉතින් එයාගේ ආයුධේ හැම වෙලෙම එයාට මතක් කරනවා you don't need to destroy your enemy. You need to outthink them. ඒ ඔක්කොම හරි කියමුකෝ. සෙට් එකේ ඉන්න සෙල්ලක්කාරයාට පාලනය කරන්න අමාරුම ආයුධය දුන්නේ කෙනන් පොඩි අවුලක් තියෙනව නේද? මයිකට නංචක්කුවක් දෙන්න ඇත්තටම හේතුව මොකක් වෙන්නේ නැද්ද? නංචක්කුව තමයි නින්ජාවල පාවිච්චි කරන්න අමාරුම ආයුධය. එක මිස්ටේක් එකකින් Tamanටම රිද්ද ගන්න වෙනවා. ඉතින් මයිකි හැම වෙලේම වගේ ඉන්නේ ජෝයි මයින්ඩ්සෙට් එක්කනේ. ඒ නිසා එයාගේ වෙපන් එක එයාට උදව් කරනවා එයාගේ මනස සංසුන්ව තියාගන්න. මොකද නංචක්කුවේ මාස්ටර් කෙනෙක් වෙන්න නම් එයාට අනිවාර්යයෙන්ම සැහැල්ලු සංසුන් විනයගරුක මනසක් තියාගන්න සිද්ධ වෙනවා. ඉතින් මාස්ටර් එයාගේ ජෝයි එක නැති කරේ නැහැ. එයා මයිකට උදව් කරා ඒක පාලනය කරගන්න. ඒක නිසායි එයාලගේ කතාව මේ තරම් ලස්සන වුනේ.
මොකද මාස්ටර් කිසිම වෙලාවක එයාලගේ චරිතය මරන්න උත්සාහ කරේ නැහැ. මාස්ටර් හැම වෙලේම කරේ එයාලට ඒක පාලනය කරන්න උදව් කරපු එක. හැම කෙනෙක්ගේම ආයුධවල අරමුණ වෙන්නේ එයාලගේ දුර්වලතාවය පාලනය කරන එක. ඉතින් මේ කතාවේ අපි මෙච්චර කල් දැක්කේ නැති පැත්තක් තමයි මේක. ඉතින් ගොඩක් වෙලාවට ඔයාගේ දුර්වලතාවය තමයි ඔයාව පුහුණු කරන්න තියෙන හොඳම මාර්ගය. හරියට මේ 4 දෙනාගේ වගේ. ඉතින් දුර්වලතා කියන්නේ ඔයාව ෂාප් කරන්න ආපු ආයුධ මිසක් ඔයාව නවත්තන්න ආපු දේවල් නෙමෙයි. ඉතින් වීඩියෝ එකට ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න.